මම ඔයාලට පොරොන්දු වුණා විස්කෝස් ෆැබ්‍රික් එක ගැන වීඩියෝ එකක් ගෙනවා කියලා. විස්කෝස් වලින් මම අහන්න කතා කරාම අහනවනේ ප්‍රශ්න ගොඩාරියක්. කොට වෙනවද අහනවා, පාට යනවද අහනවා, ඉරනවද අහනවා, බර රෙද්ද අහනවා, බර නැති එකද අහනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම මම එක වීඩියෝ එකකින් ඔයාලට උත්තරයක් දෙන්න තමයි ආවේ. හරි. මෙහෙම හිතමුකෝ විස්කෝස් වල තියෙන කොටස් වර්ග දෙකක්. වර්ග දෙකක් තියෙනවා. එකක් 40s අනිත් එක 30s. රෙඩි බිස්නස් කරන කෙනෙක් නම් දන්නවා. ඇඳුම් මහන අයත් ඒ ගැන හොඳටම දන්නවා. මේක සාමාන්‍ය විස්කෝස් වලින් මහපු ඇඳුමක් ගන්න යන කෙනෙක්ට වගේ වැදගත්. හොඳම ක්වොලිටි රෙද්ද නම් විස්කෝස් එක හිල්ලෙන්නේ නැහැ, කොට වෙන්නේ නැහැ. ෆුල් කොටන් කියන්නේ කොටන් දාඩිය දාන්න හිම පොඩ්ඩක් නැති ෆැබ්‍රික් එකක්. නමුත් මම මුල් කාලේදී කිලෝ ගානට විස්කෝස් ගෙනල්ලා ඇඳුම් මහපු කෙනෙක්. බිස්නස් එක පටන් ගත්ත මුල් කාලේ මම දැනටත් ඒවා කරනවා. හැබැයි ගොඩක් අඩුයි කරනවා. කිලෝ ගානට විස්කෝස් ගෙනල්ලා කරේ. එහෙම කිලෝ ගානට ගේනකොට අපිට කලර්මෙන් එන්නේ 30s 40s කලර්මෙන් එන්නේ 40s කියලා දුන්නත් ගොඩක් වෙලාවට ඒ වගේ ඇතුලේ 30s ඒවා තියෙනවා. එතකොට මේ තියෙන්නේ 30s එකක්. මේ මම අහපු කෑල්ල මේක 30s එකක්. ඔයාලට පේනවා මේක බර නැහැ. බර නැති රෙද්දක්. ඒ වගේම තමයි මෙන්න මෙහෙම ඇල්ලුවාම අනිත් පැත්ත පේනවා. මෙහෙම ඇල්ලුවාම මම මේ පැත්තට දැම්මොත් ඔයාලට මගේ අත පේනවා. එතකොට ඒක 30s එකක්. හැබැයි මේකත් 30s. මේකත් 30s. හැබැයි මේක මේ රෙද්දට වඩා බරයි. මේ ෆැබ්‍රික් එකට වඩා බරයි. මෙහෙම ඇල්ලුවාම ඒකෙත් එහා පැත්ත පේනවා. මෙහා පැත්තට මගේ අතට මෙහෙම දැම්මොත් ඔයාලට මගේ අත පේනේවි. මේක 30s එකක්. දැන් පාට යනවාද අහනවනේ. මේ බලන්න මේකේ පාට යනවා. මේක මෙහෙම ඇල්ලුවාම මේකේ කැඳ ගතියට අහු වෙනවා. එහෙම අතට කැඳ ගතියක් වගේ දැන් අර රෙදි වල කැඳ ගතියක් තියෙනවා කියනනේ. කැඳ ගතියක් තියෙනවා. මේක මේකේ පාට යනවා. පාට යන රෙදි ගොඩක් වෙලාවට කොට වෙන්න පුළුවන්. එතකොට මහන කෙනෙක් වුණත් දැන් මම මහනවා නම් විස්කෝස් වලින් මම අනිවාර්යෙන් අඟල් දෙකක් වැඩිපුර උස තියලා තමයි යවන්නේ. කස්ටමර් දැනුවත් කරලා අඟල් දෙකක් වැඩිපුර උස තියලා යවන්නේ. මොකද කොට වුණත් අඟල් 10ක විතර කොට වෙන්නේ නැහැ නේ. 5-10ක් කොට වෙන්නේ නැහැ නේ. වැඩිම වුණොත් අඟල් එකමාර නැත්නම් දෙකක් කොට වෙයි. ඒක නිසා 30 අඟල් උස 38ක් ගන්නවා නම් අනිවාර්යෙන් අඟල් 40ක් උස තියලා තමයි ගවුම් මහලා යවන්නේ. එතකොට කොට වෙන ප්‍රශ්නේ විසඳෙනවා. රෙද්ද බර වුණාට ඒක 30s. එතකොට මේක 40s එකක්. මේ ෆැබ්‍රික් එක 40s. මේ බලන්න දෙපැත්ත පේන්නේ නැහැ, පිටපැත්ත පේන්නේ නැහැ. මේක 40s. මේකේ පාට යන්නේ නැහැ. මේකේ කැඳ ගතියක් නැහැ. මෙන්න මේ 30s එකේ මෙහෙම ඇල්ලුවාම රෆ් ගතියක් තියෙනවා. මේක බර නැති රෙද්ද. මේකේ රෆ් ගතියක් නැහැ. මේක හරියම සිනිඳුයි. මේකෙත් එහෙම නම මේකේ හොඳ පැත්ත සිනිඳුයි. පිටපැත්තේ පොඩි රෆ් ගතියක් තියෙනවා. මේක 40s. එතකොට මෙන්න මේකත් 40s. මේකේ පාට යනවා. මේකේ පාට යනවා සහ මේ රෙද්දට වඩා මේක බර වැඩි. මේ රෙද්දට වඩා මේක බර වැඩි. දෙකම 40s. තව මේකත් මට හම්බුනේ 40s කියලා මේ විස්කෝස්. හැබැයි මේකේ පොඩි සිල්ක් ගතියක් තියෙනවා. කොටන් ගතියකුත් තියෙනවා, සිල්ක් ගතියකුත් තියෙනවා. ටුවිල් කොටන් වගේ. ඒක විස්කෝස් අර සාමාන්‍ය විස්කෝස් එකට වඩා වෙනස්. නමුත් මට මේක දුන්නේ විස්කෝස් කියලා. මම දන්නේ නැහැ ඉතින් හරිද කියලා. මට මේ රෙදි ෂොප් එකේ එක්කන මට මේක දුන්නේ. මේකත් විස්කෝස් කියලා. එතකොට මේකත් විස්කෝස් 40s එකක්. මේකත් 40s මේකත් බර රෙද්දක්. මේ 40s දෙපැත්ත පේන්නේ නැහැ බර රෙද්දක්. ඉතින් අන්න ඒ වගේ විස්කෝස් ෆැබ්‍රික් තියෙනවා. මේකත් එහෙමයි. මේකත් විස්කෝස් 40s එකක් බර රෙද්ද. මේකත් මේ වගේ. මේ වගේ කියන්නේ සිල්ක් ගතියකුත් තියෙනවා, කොටන් ගතියකුත් තියෙනවා. ඉතින් කිලෝ ගානට රෙදි ගද්දි මෙන්න මේ වගේ කලර් මේ රෙදි එනවා. රෙදි ගන්න ගියත් සමහර රෝල් වලින් කපලා දෙන වෙලාවල් වල 30s කියලා මෙන්න මේක හම්බෙනවා. 30s මේක ගන්න පුළුවන් රෝල් වලින් ගන්න ඕන යාර ගානට ගන්නවා නම් ඒක ගන්න පුළුවන් ගොඩක් වෙලාවට. හැබැයි 40s කියලා මෙන්න මේක දෙන වෙලාවලුත් තියෙනවා. මේක 30s හැබැයි 40s කියලා මේක දෙන මොකද දෙකේ වෙනස ගොඩක් වෙලාවට අඳුර ගන්න හරිම අමාරුයි. ඒක අඳුර ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි රෙද්ද මෙහෙම උඩට කරලා අල්ලලා බලන්න. දෙපැත්ත පේනවා නම් මේක 30s. රෙද්ද බර වුණාට දෙපැත්ත පේන එක 30s. එතකොට මේ තියෙන 40s. මේක 40s එක උඩට කියන්නේ ප්ලේන් කලර්ස් වලත් ලා පාටවල් හැර ලා පාටවල කොහොමත් උඩට අල්ලලා බලපුවහම පේනවනේ. ලා පාටවල් හැර තද පාටවල්
ටිකක් මෙහෙම ඔයාලා ඈඩ් කරලා බලන්න. දෙපැත්ත පේනවා නම් ඒක 30s එකක්. මම දන්න දේවල් අනිත් අය ගැන මම දන්නේ නැහැ. මේකට සමහර කෙනෙක් මේක වැරදි කියන්න පුළුවන්. නමුත් මම මේ මහන්න ගත්ත කාලේ මම ගොඩක් කරේ විස්කෝස්. ඒතකොට ඒ කාලෙදි මම ඉගෙන ගත්ත දේ තමයි මම කිව්වේ විස්කෝස් ගැන. නොදන්න කෙනෙක්ට දැනගන්න වගේම මට වඩා තව මේ ගැන දන්න අය ඇති. මේ වගේ වෙනස්කම් දන්න අය ඇති. ඉතින් මම බැරි නන්නවල මම දැකලා නැහැ කවුරුත් මෙහෙම කියලා දෙනවා. දැන් අය ඇති මේ වගේ හරි වැරදිත් ඇති. එහෙම මොන හරි වැරද්දක් තියෙනවා නම් ඔයාලා දන්න දේකුත් තියෙනවා කමෙන්ට් එකක් දාගෙන යන්න. මමත් ඉගෙන ගනින්. තව නොදන්න අය ඉන්නවනම් එයාලත් ඉගෙන ගනින්. ඉතින් විස්කෝස් ගැන ඒක තමයි කියන්න ඕනේ. අනිවාර්යයෙන්ම විස්කෝස් ලින් මහනවා නම් මම නම් ගොඩක් වෙලාවට කියන්නේ කොට උනත් නැතත් අඟල් එකමාරක් හෝ දෙකක් උස වැඩිපුර තියලා මහන්න. දෙපැත්තෙන් උනත් අඟල් භාගයක් විතර වැඩිපුර තියලා මෙහුම් දෙකක් ගහලා කොට කමන්නේ. මොකද ඇකිලුනොත් ඇකිලෙන ගතියක් ආවොත් කස්ටමර්ට පුළුවනි වැඩිපුර තියෙන මෙහුම ලිහලා අයින් කරගන්න. ඉතින් පුළුවන් නම් මම නම් ගොඩක් වෙලාට කරන්නේ එහෙමයි දෙපැත්තෙන් උනම වැඩිපුර මෙහුමක් දාලා යවනවා අඟල් භාගයක් විතර තියලා. උසත් අඟල් දෙකක් ගොඩක් වලට අඟල් දෙකක් තියෙනවා. අඟල් දෙකක් හෝ එකමාරක් උසත් වැඩිපුර තියලා යවන එක තමයි හොඳම දේ විස්කෝස් ෆැබ්‍රික් වලින් ඇඳුම් මහන අයට. ඉතින් එහෙනම් ගිහින් එන්න ඕනේ විස්කෝස් ගැන තිබ්බ ගැටලු ගොඩක් විසඳුවා කියලා හිතනවා. මොන හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා දන්න දේවල් තියෙනවා කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් ඩිසයින් එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකකින් එනකන් හැමෝටම උත්සන්නයි.